අමල් කියන කෙනා මුල ඉඳන් බලනකොට ඉන්නේ 9 වෙනි ආටලු පොලිම. හරි මැද නම් ඉන්නේ. අනිවාර්යයෙන්ම දෙපැත්තේ ඉන්න ප්‍රමාණයන් සමාන වෙන්න ඕන. මේ පැත්තේ ඉඳලා බැලුවත් මෙයා 9 වෙනියා, මේ පැත්තේ ඉඳලා බැලුවත් මෙයා 9 වෙනි. හැමෝටම සුබ දවසක්. අද දුවේ පුතේ අපි හම්බ වෙන්නේ විසඳුම දමාරු ගණිත ගැටලුවක් වැඩසටහනේ නැත්නම් වීඩියෝ මාලාවේ 46 වෙනි වීඩියෝ එකත් එක්ක. මීට කලිනුත් මේ වගේ ගැටලුවක් අපි විසඳලා තියෙනවා. ඒ වුණත් සමහර අවස්ථාවල අපේ චුටි දුල පුතාලට මේ වගේ ගැටලු විසඳ ගන්න බැරි අවස්ථා මම දැකලා තියෙනවා. ඒ නිසා මේ වගේ ගැටලුවක් මම නැවතත් දුල පුතාලට වීඩියෝ එකක් විදිහට අරගෙන එනවා. හරිම ලේසි, ඒ වගේම පහසු ගැටලුවක්. බලමු එහෙනම් අපි කොහොමද මේක විසඳන්නේ කියලා. අපිට කියනවා දුවේ පුතේ මෙන්න මේ විදිහට අමල් පොලිමක හරි මැද සිටි. මුල සිට බලන විට එම පොලිමේ ඔහු සිටින්නේ 9 වෙනියාට. එතකොට අහනවා පොලිමේ සිටින පිරිස කොච්චරද කියලා. අපි දන්නවා අමල් කියන කෙනා මුල ඉඳන් බලනකොට ඉන්නේ 9 වෙනියාටලු පොලිම. එයා ඉන්නේ හරි මැද. හරි මැද නම් පොලිමක පුතේ හරි මැද නම් ඉන්නේ. අනිවාර්යයෙන්ම දෙපැත්තේ ඉන්න ප්‍රමාණයන් සමාන වෙන්න ඕන. මෙයා හරි මැද නම් එයා ඉන්නේ 9 වෙනියාට නම් එයාට මේ පැත්තෙන් ඉන්න ඕන කී දෙනෙක්ද? 8 දෙනෙක්. එහෙනම් එයාට මේ පැත්තෙන් ඉන්න ඕන කී දෙනෙක්ද? 8 දෙනෙක්. නේද? එයාට මේ පැත්තෙන් ඉන්න ඕන කී දෙනෙක්ද? 8 දෙනෙක්. එයාට මේ පැත්තෙන් ඉන්න ඕන කී දෙනෙක්ද? 8 දෙනෙක්. මේ පැත්තේ ඉඳලා බැලුවත් මෙයා 9 වෙනියා, මේ පැත්තේ ඉඳලා බැලුවත් මෙයා 9 වෙනි. එතකොට මැද එක්කෙනා ඔහම ඉන්නවා, එයා 9 වෙනියා. මේ පැත්තට 8යි, මේ පැත්තට 8යි. 8යි 8යි 16යි නේද? මෙයත් එක්ක 17යි. 8යි 8යි 16යි මෙයත් එක්ක 17යි. අපිට ඕක සරලව විසඳ ගන්න පුළුවන් ඔය විදියට. හැබැයි දුවේ පුතේ සමහර අවස්ථාවල එනවා මේ වගේ ගැටලු ඊට වඩා ටිකක් සංකීර්ණ ගැටලු. ඒ කියන්නේ ටිකක් ප්‍රමාණය වැඩි දාලා එන ගැටලු වෙන අවස්ථා තියෙනවා. එතකොට අපි කොහොමද මේක විසඳන්නේ කියන එක තමයි අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් මේකේදී අපි උත්සාහ කරන්නේ දුවේ පුතේ කෙටිම ක්‍රමයක් මම දුල පුතාලට කියලා දෙන්න. දුල පුතාලත් මේක දන්නවා. ඒ වගේම තමයි කෙටිම ක්‍රමයක් තමයි මම මේ දුල පුතාලට කියලා දෙන්නේ. බලමු කොහොමද අපි මේකේ නම් විසඳන්නේ කියලා. මෙන්න මේ විදියයි. එහෙනම් අපි කරන්නේ මොකක්ද දන්නවද? එහෙනම් මෙන්න මේ මැද එක්කෙනා. මෙන්න මේ මැදාගය මොකද කරන්නේ? දෙකකින් ගුණ කරනවා. මැදාගය දෙකකින් ගුණ කරනවා. 9 ගුණ කිරීම දෙක සමානයි දුවේ පුතේ 18. ඊට පස්සේ පුතේ ඒකෙන් එකක් අඩු කරනවා. ඒකෙන් එකක් අඩු කරනවා. තේරුණා නේද? එතකොට 18න් එකක් අඩු වුණාම කීයද? 17යි. හරි ලේසියිනේ. 18න් එකක් අඩු වුණාම 17යි. මොකක්ද අපි කරේ? මැද එක්කෙනා දෙකෙන් ගුණ කරලා නේද? නැත්නම් මැදාගය දෙකෙන් ගුණ කරලා එකක් අඩු කරනවා. හරි පහසුයි. හරිම ලේසි. ඒ වගේ ගණන් හරිම පහසුයි, ලේසි. අමතක වෙන නිසායි මම ඔයාලට වීඩියෝ එකක් හැටියට නැවත මේක අරගෙන ආවේ. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු මීට වඩා ටිකක් සංකීර්ණ ගැටලුවක් එක්ක. එහෙනම් හැමෝටම සුබ දවසක්.